අද ඉතින් කිරිකොස් ව්‍යංජනයක් හදන්න කියලා කොස් ගෙඩියක් කඩා ගන්න තමයි යන්නේ. ඉතින් කොස් ගෙඩියක් කඩා ගන්න ගියා. අද අක්කත් ආපු හින්දා තමයි මේ කොස් හදනවා කියලා කතා වුණේ. වෙනද නම් මේ ගහේ කඳේ ඉඳන්ම කොස් ගෙඩි තියෙනවා. ඒ වුණාට අද නම් ගොඩක් උසින් තමයි කොස් එහෙම හැදිලා තියෙන්නේ. ඉතින් මේ උඩ මත්තක තියෙන කොස් ගෙඩියක් තමයි කඩා ගන්න හදන්නේ. දිගම දිග කෙක්කකුත් බැඳගෙන අක්කත් එක්ක මේ කොස් ගෙඩිය කඩා ගන්න තමයි දැන් යන්නේ. ඉතින් මේ තමයි කඩපු කොස් ගෙඩිය. ඒ වුණාට ඒ හරිය පොලොස් ගෙඩියකුත් තිබිච්ච හින්දා අපි මේ පොලොස් ගෙඩියත් මෙහෙම මේ වෙලාවෙම කඩමු කියලා හිතුවා. මේ තමයි ඉතින් ඒ කඩාගත්තු කොස් ගෙඩිය. ඉතින් මේක පැහිලා කියලා පෙනුනට මේ දැන් කපනකොට නම් එහෙම පැහිලා නැහැ. ඇත්තටම මේ කහ පාට වෙලා නැහැ ගොඩක්. ඉතින් ඒ කොස් ගෙඩිය පැහිලා නැහැ කියලා අපි ඉතින් කිරිකොස් ව්‍යංජනේ හදන එක නැවැත්තුවා. ඉතින් දැන් ඒ කතා වුණා එනම් පොලොස් ගෙඩියක් හදමු කියලා. ඒ පොලොස් එක නම් ඒ ව්‍යංජනයට හොඳයි කියලා අක්කා කිව්වා. ඉතින් අපි පොලොස් ගෙඩි දෙකක්ම කැඩුවා හින්දා ඒ ගෙඩි දෙකම හදන්න කියලා හිතුවා. ඉතින් දැන් අක්කා පොලොස් ගෙඩිය කපා ගන්න තමයි යන්නේ. එයාට ඉතින් හොඳට පිළිවෙලකට ලස්සනට ඒ පොලොස් ටික කපන්න පුළුවන්. ඒ ගහේ පොලොස් ඇත්තටම ගොඩක් රසයි. එක එක ගස් වර්ග තියෙනවානේ. සමහර ගස්වල පොලොස් හරියට තැම්බෙන්නේ නැහැ. සමහර ගස්වල ඉතින් ටිකක් වෙලා යනවා. සමහර ගස්වල පොලොස් ගොඩක්ම රසයි. ඇත්තට මේ ගහේ පොලොස් නම් ගොඩක්ම රස පොලොස්. ඒ වගේම කොසුත් රසයි. දැන් මේ විදිහට පොලොස් ටික කපා ගන්න තමයි යන්නේ කොටු කෑලි වලට. ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බලනවට. මගේ channel එකට එකතු වෙලා. පොලොස් කපනකොට මෙන්න මේ වගේ අර පිට පොත්තේ මේ විදිහට ඉරි අඳින්න ඕනේ. එතකොට මෙහෙම ඉරි ගහගත්තට පස්සේ ඒ පොලොස් කෑලි වලට හොඳට ලුණු ඇඹුල් අල්ලනවා. පොලොස් ගොඩක් රසයි එතකොට. ඔන්න ඔය විදිහට ඉරි ගහ ගන්න ඕනේ පොලොස් ගෙඩියේ පොලොස් කෑලි පොත්තේ. කොස් හදන්න ගිහිල්ලා අන්තිමට පොලොස් තමයි හදන්න උනේ. ඒ වුණාට පොලොස් කන්නත් ඉතින් අපි හරි ආසයි. ඒක නිසා ඉතින් පොලොස් හදන එකත් හොඳයි බලනකොට. පොලොස් ගෙඩි දෙකක් හදන නිසා පොල් ගෙඩි දෙකක් මම ගා ගන්නවා. පොල් ගෙඩි දෙකක කිරි ඕනි. එක පොලොස් ගෙඩියක් හදනවා නම් ඉතින් එක පොල් ගෙඩියක් ඇති. ඒ වුණාට පොල් ටික ගාගත්තට පස්සේ පොල් වලින් ගාගත්තු පොල් ටිකක් අයින් කරන්න වෙනවම අපිට අර හාල් පොල් මිශ්‍රණය හදා ගන්න ඕනේ හින්දා. මම නම් ඇත්තටම මේ ප්‍රෙෂර් කුකර් එකේ දාලා තමයි පොලොස් තඹගන්නේ. එතකොට ඉක්මනට තැම්බෙනවා. එක විසිල් එකක් ගියාට පස්සේ ඕෆ් කරනවා. මේ විදිහට ගොරක කෑලි දෙකකුයි කහ ටිකකුයි ලුණු ටිකකුයි දාලා දිය කිරි දාලා ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන්න තියනවා. එක විසිල් එකක් ගියාම ඕෆ් කරලා ඒ හුමාලේ ඇවලා ඉවර වෙලා මේ යවුවන් පස්සේ මෙන්න මේ විදිහට හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ කිරි ටික මිරික ගන්නවා. ප්‍රෙෂර් කුකර් එකේ දැම්මම ඇත්තටම ඉක්මනට තැම්බෙනවා. ඒ වගේම එහෙම රසයේ වෙනසකුත් නැහැ. හොඳට කිරි දාලා ඉවුවට පස්සේ එහෙම හොඳ රසට තියෙනවා පොලොස් ටික.
ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් ඉතින් දිය කිරෙන් තඹගෙන මේ විදියට හැදුවම ඇත්තටම ගොඩක් රසයි. මේ පොලොස් කරිය නම් ගොඩාක් රසයි. ගෑවෙන තැන කන්න පුළුවන් පොලොස් කරිය එකක් තමයි මේ. ඊට පස්සේ මේ විදියට සුදු ලුණු ඉඟුරු කොටා ගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට කැකුළු හාල් මිටක් විතර දාලා කබලේ බෙද ගන්නවා රන් පාට වෙනකම්. මෙහෙම තමයි පොලොස් කරියකට හාල් පොල් මිශ්‍රණය හදාගන්නේ. ඒ හාල් පොල් මිශ්‍රණය දැම්මම නම් ඇත්තටම හරිම රසයි. ඒ වගේම හොඳ උකු ගතියකුත් එනවා. ගොඩාක් පොල් කිරි දාන්න ඕනෙත් නෑ. දැන් මේ විදිහට රන්වන් පාට වෙනකන් හාල් ටික බෙදගෙන ඊළඟට අපි මේ පොල් ටිකක් දානවා රන්වන් පාට වෙනකන් බෙද ගන්න. රම්පේ කෑලි දෙකකුත් දානවා. ඒ වගේම උළු හාල් ටිකකුත් දානවා. ඒ වගේම එනසාල් ඇට 4-5කුත් දානවා. මම මේ පොලොස් ගෙඩි දෙකක් හදන නිසා. එක පොලොස් ගෙඩියකට නම් එනසාල් ඇට 3ක් විතර ඇති. මේ වගේ පොල් ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනි. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකකට දාලා ඒක දිය කිරි ටිකක් දාලා දිය කිරෙන් හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනි. එහෙම නැත්නම් මිරිස් ගලක් තියෙනවා නම් ඒ ටික මිරිස් ගලේ අඹර ගන්න පුළුවන් හීනි වෙනකම්. ඊළඟට මිරිස් බද ගන්නවා. මිරිස් බද ගන්නකොට මම නම් ලුණු කුඩු ටිකක් මිරිස් කුඩු වලට දානවා. එතකොට මිරිස් වල සැර එන්නේ නැහැ. නැත්තම් පොඩි බබාලා එහෙම හිටියොත් ඒ මිරිස් කුඩු බදිනකොට සැරයිනේ. ඒකින්ද එහෙම සැරක් එන්නේ නැහැ. මේ වගේ මිරිස් කුඩු ටික බැද ගන්නවා. ඊළඟට අර තඹගත්තු පොලොස් වලට මිරිස් කුඩු ටික දානවා. ඊළඟට 3-5 ටික බැද ගන්න තමයි ඕනි. 3-5 ටිකත් රන්වන් පාට වෙනකම් බැදගත්තම ඇති. ඒ බැදගත්තු 3-5 ටිකත් තඹගත්තු පොලොස් වලට දාලා හොඳට මිශ්‍ර කරගන්න. පොලොස් ටික නම් කැඩෙන්නේ නැති වෙන මිශ්‍ර කරගන්න. මොකද සමහර වෙලාවට ප්‍රෙෂර් කුකර් එකේ දැම්මට පස්සේ ගොඩාක් වෙලා විසිල් කර යවුවන් පස්සේ බෙරි වෙලාම තියෙනවා. එකපාරක් විසිල් යවුවම ඇති. එතකොට බාගෙට තැම්බුණා දිය කිරෙන් තැම්බෙනවනේ. මෙහෙම මේ ප්‍රෙෂර් කුකර් එකේ දැම්මම ඇත්තටම ගෑසුත් ඉතුරු වෙනවා. නැත්තම් ගොඩාක් වෙලා යනවනේ ගෑස් කුකර් එකේ පොලොස් හදන දරලිපක් තියෙනවා නම් ඉතින් ඒ දරලිපේ තිය හදන්න පුළුවන්. මම නම් ඉතින් ගෑස් එකේ පොලොස් හදන හින්දා ප්‍රෙෂර් කුකර් එකේ දාලා මුලින් තඹ ගන්නවා. ඊට පස්සේ මැටි ඇතිලියක් තියලා තෙල් ටිකක් තියලා මේ වගේ අබෑට ටිකක් දාන්න ඕනේ තෙල් රත් වෙනකොට. අබෑට ටික පුපුරනකොට හැන්දකින් මේ වගේ අබෑට ටික මේ විදිහට තලා ගන්න. එතකොට ඇත්තටම අමුතු රසයක් එනවා. ඇත්තට හරි රසයි. මේ විදිහට හොඳට අර අබෑට ටික තලන්න ඕනේ. හැන්දෙන්. අබෑට ටික පුපුරලා එනකොට. ඊට පස්සේ රටලූණු ටික කපාගත්ත රටලූණු ටික තෙලට දානවා. ඊළඟට කොටාගත්තු සුදු ලුණු ඉඟුරු ටික දානවා. මේ විදිහට හොඳින් කලවම් කරන්න. මේක රන්වන් පාට වෙනකන්ම බැදෙන්න ඕනි නෑ. හොඳට සුවඳ එනකොට රම්පේ කරපිංචා අමු මිරිස් ටික තෙලට දානවා. ඊට පස්සේ තෙලෙන් ටිකක් බැදෙන්න තියන්න ඕනි. මේ විදිහට පොලොස් කරි එක හදන්න ඇත්තටම මේක නම් හරිම රස පොලොස් කරි එකක්. ට්‍රිප් එකක් යනකොට බත් මුලට ගෙනියන්නත් හරිම රසයි. අනිත් එක මේ ගෙදර හදලා තිබ්බත් ගොඩක් රසයි මේ පොලොස් කරි එක. මේ විදිහට ඒ තෙල් ටිකෙන් රටලුණු අමු මිරිස් ඒ ටික බැදීගෙන එනකොට 3-5 හැඳි එකමාරක් විතර තෙලට දානවා. ඊට පස්සේ මිරිස් කුඩු හැන්දකුත් විතර තෙලට දාන්න ඕනි.
ගම්බිරිසුත් දානවා. රස අනුව ලුණු එකතු කරගන්න. සමහර කට්ටියට නම් අපි දාන ප්‍රමාණය ලුණු මදි. ඒ වුණාට තමන්ගේ රස අනුව ලුණු එකතු කරගත්තම හරි. හොඳටම රස අල්ලන්න. මේ විදිහට තෙලෙන් හොඳට බැදෙන්න තියන්න. ඇත්තටම මේ වෙලාව නම් හරිම සුවඳක් එන්නේ. ඊට පස්සේ දිය කිරි ටික මේ විදිහට දාගන්න. දෙවනි කිරි ටික. දාගෙන ඊළඟට අර මිරිස් 3-5 මිශ්‍ර කරගත්තු පොලොස් ටික මේ විදිහට දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. පොලොස් කෑලි කැඩෙන්නේ නැතුව හොඳින් මිශ්‍ර කරගන්න. තිබ්බම තමයි ඇත්තටම පොලොස් කරි එකේ හරිම රස දැනෙන්නේ. උණුවෙන් කනකොට ඇත්තටම රසයි. ඒ වුණාට අර විදිහට හොඳටම සීසන් වුණාට පස්සේ තමයි පොලොස් එකේ නියම රස දැනෙන්නේ. මේ ආච්චි අම්මලා එහෙම රෑ හදලා තියලා උදේටනේ පොලොස් එක කන්න ගන්නේ. ඒක ටිකක් තැම්බෙගෙන එනකොට දිය කිරෙන් ඊට පස්සේ මිටි කිරි ටිකක් මේ විදිහට දාගන්න. ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මේකට කුරුඳු ටිකකුත් දැම්මොතින් හොඳයි. කුරුඳු රසට අකමැති කට්ටිය කුරුඳු දාන්න එපා. මට නම් ඇත්තට ගෙදර කුරුඳු තිබුණේ නැහැ. නැත්තම් මං කුරුඳු දානවා. එතකොටත් හරි රසයි. ඒත් සමහර අය කුරුඳු රසට කැමති නැහනේ. එහෙම කට්ටිය ඉතින් දැම්මේ නැතුණාට කමක් නැහැ. කුරුඳු දැම්මේ නැතුණාට මේක හරිම රස පොලොස් කරි එකක්. ඊළඟට මම මේ මිටි කිරි ටිකක් මේ විදියට උඩින් දා ගන්නවා. ඊට පස්සේ ටිකක් කලවම් කරලා මද ගින්නේ තැම්බෙන්න තියෙනවා. මේ බලන්නකො මේ වෙලාවේ පොලොස් එකේ පාට හරිම ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම හරිම සුවඳක් තමයි පොලොස් එකෙන් එන්නේ. දැන් මම මේ ඉස්සෙල්ලා හදාගත්ත හාල් පොල් මිශ්‍රණය තමයි පොලොස් එකට එකතු කරගන්න යන්නේ. ඒකටත් මම මිටි කිරි ටිකකට තමයි මේ හාල් පොල් මිශ්‍රණය දාලා හොඳට මේ විදියට මිශ්‍ර කරගන්නේ. මිටි කිරි මිරිකනකොට පොඩ්ඩක් අයින් කරලා තියන්න මේ හාල් පොල් මිශ්‍රණය දාගන්න. මේ විදිහට හොඳට හාල් පොල් මිශ්‍රණය මිටි කිරි වලට දිය වුණාට පස්සේ අර තැම්බිලා තියෙන පොලොස් වලට මේක අපිට දමා ගන්න පුළුවන්. හාල් පොල් මිශ්‍රණය එකපාරටම දාන්නත් පුළුවන්. ඒ වුණාට එතකොට අර මේ හරියට මිශ්‍ර වෙන්නේ නැති ගතියක් තියෙනවා. කිරි වලට මිශ්‍ර කරලා දැම්මම හැමතැනටම හොඳට මිශ්‍ර වෙනවනේ. ඒක නිසා මම නම් කරන්නේ පොල් කිරි වලට මිශ්‍ර කරලා තමයි හාල් පොල් ටික දාන්නේ. ඔය විදියට දා ගන්න ඕනේ. මේ විදියට ඇත්තටම හදලා බලන්න හරි රසයි. ගොඩක් වෙලා යන්නේ නැහැ ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන හින්දා. අනිත් එක සමහර කට්ටිය කියනවනේ ප්‍රෙෂර් කුකර් එකේ තැම්බුවාන් පස්සේ ටිකක් දිය රහයි කියලා. ඇත්තටම එහෙම නම් දිය රහක් එන්නේ නැහැ මේ විදියට හැදුවට පස්සේ. මේ විදියට මද ගින්නේ විනාඩි 20ක් විතර තියන්න. ඒ වගේම තමයි ඇඹුලත් මේ රස අනුව දාගන්න. මම මුලින්ම මේ පොලොස් එක තම්බනකොටම ගොරක දාගත්තා. ඒත් මට මදි කියලා හිතපු නිසා චූටි ගොරක කෑල්ලක් දැම්මා. මේ තියෙන්නේ මං හදපු පොලොස් කරි එක. ඉතින් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බලන් හිටියට.